හලෝ යාළුවනේ සුබ දවසක් ඔයාලට. මං අද ගමනක් යන්න තමයි හදන්නේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති මං කොහෙද යන්නේ කියලා. ඉතින් මේ ගමනට මං ඔයාලවත් එක්කගෙන යන්න තමයි හදන්නේ. ඉතින් මම මේ දැන් ලෑස්ති වෙන්න යන්නේ. ඉතින් මම මේ අද මේ ඩ්‍රෙස් එක තමයි අඳින්නේ. ඉතින් ඔය ඉතින් මම පාවිච්චි කරන පොඩි පොඩි දේවල් ටිකක් තමයි පෙන්නන්නේ. ඉතින් මම පොඩ්ඩවත් ලෑස්ති කරගත්තා. ඉතින් පේනනේ යාගේ සතුට. ඉතින් එළියට යන්න යාට තේරෙනවා අපි එළියට යනවා කියන එක. එතකොට යා සද්ද නැතුව ඉන්නවා ලෑස්ති වෙලා. ඉතින් ඔන්න ඉතින් දැන් අපි ලෑස්ති වුණා. ඉතින් අපි කියන්නේ අද මේ ගමන යන්නේ මමයි මේ චූටි පොඩ්ඩයි මගේ ලොකු පුතයි තමයි අද යන්නේ. අනිත් දෙන්නයි මහත්තයා නම් යන්නේ නැහැ. ඉතින් අපි පික්මී එකක් දාගෙන මේ යන ගමන් ඉන්නේ. ඉතින් අද මම විශේෂයෙන්ම මේ ගමන අවශ්‍යමතාවයක් කියලා යන ගමනක් නෙමෙයි. ඉතින් 2024 2025 නම් අපිට අවශ්‍යම වුණා මේ ෂුගර් ෆෙයා එකට ගිහිල්ලා දේවල් ටිකක් ගන්න. ඉතින් අපිට වෙඩින් ආවා එහෙම. ඉතින් මේ අවුරුද්ද නම් එහෙම විශේෂයක් කියලා නැහැ. ඉතින් මම ඔයගොල්ලොන්ටත් පෙන්වන්න ඕන නිසා තමයි මම මේ යන්න ලෑස්ති වුනේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මාසේ 7 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකම්ම මේ ෂුගර් ෆෙයා එක තියෙනවා. ඉතින් මාසේ අන්තිම වෙනකම්ම තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ කොළඹ අවට ඉන්න කෙනෙක්ට මේ ෂුගර් ෆෙයා එකට එන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ ඇතුල් වෙන ගමන් ඉන්නේ. ඇතුල් වෙන තැනම ටිකට් එකක් ගන්නවා. ඉතින් එක්කෙනෙක්ට රුපියල් 50ක් තමයි ටිකට් එක වෙන්නේ. ඉතින් මමයි පුතයිනේ ගියේ. ඉතින් අපි දෙන්නට මෙතනින් ටිකට් දෙකක් ගත්තා. ඉතින් ඔය තියෙන්නේ ටිකට් එක තමයි. ඉතින් දැන් ඔය අපි ඇතුළට ආවා. ඉතින් ඇතුළට ආව ගමන්ම ඉතින් දැන් අපි අර ගත්ත ටිකට් දෙක තියෙනවානේ. ඒ ටිකට් දෙකේ කොටසක් තියෙනවා පුරවලා. කියන්නේ අපේ විස්තර නම, ඊතර අපේ ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බරේ පුරවලා ওই බොක්ස් එකට දාන්න තියෙන්නේ. ඉතින් දිනුම් ඇදීමක් සිදු කරලා වවුචර් එකක් දෙනවා ඒගොල්ලෝ. ඉතින් ඔන්න දැන් මම ඕගොල්ලන්ව එක්කන් යන්නේ. ඉතින් ඔය පෙන්නන ඒවා 690ක් තමයි උනේ. ඉතින් එතන ඉඳන්ම ප්‍රයිසස් ඒ ටේබල් වල ගහලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ බලාගෙන යන්න. නැති එක තිබ්බොත් මම ඕගොල්ලොන්ට ඒක මේ ගාන කියන්නම්. මෙතන ඉතින් ලොකු හෝල් එකක තමයි තියෙන්නේ. ගොඩක් එක එක මෝස්තරේ සපත්තු, එතකොට හෑම් බෑග්, එතකොට පර්ස් වර්ග, එතකොට පිරිමි අයට සපත්තු, සෙරප්පු, එතකොට ගැහැණු අයට, එතකොට පොඩි ළමයිට ගොඩක් තියෙනවා. ඉතින් හැම එකක්ම නම් වීඩියෝ කරන්න බෑ, සෙනග ඉන්නවා ගොඩක්. ඉතින් මේ දැන් අපි මෙහෙම අල්ලනකොටත් ගොඩක් අය ඉතින් වීඩියෝ වලට පේනවා. ඉතින් බෑ එහෙම තනියෙන් ගිහින් එහෙම වීඩියෝ කරගන්න හරි අමාරුයි. ඉතින් ඔය පුළුවන් විදියට ඉතින් මගේ පුතා තමයි වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ පේන එක 990ක් වෙනවා. ඉතින් සමහර කලර්ස් ඉවරත් වෙලා තියෙනවා මේ දවස් දෙක තුනට. ඉතින් ඔයගොල්ලෝ මේකෙන් ප්‍රයිසස් බලලා අදහසක් ගන්න. ඉතින් ඔය මම කිව්වේ ලොකු හෝල් එක තමයි තියෙන්නේ. අපිට නිදහසේ තෝරගන්න පුළුවන්. ඉතින් සමහර විට මෙතන සමහර අයට වැඩි වෙන්න පුළුවන්. සමහර අයට ලාභයි කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට අදහසක් අරගෙන කැමති අයට යන්නත් හින්දා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඕගොල්ලෝ බලන්නකෝ.
ඔය මම පෙන්නන පොඩි ළමයිගේ බෑග් එක උනේ 1675ක් තමයි උනේ. ලස්සන පොඩි අයට බෑග් තිබ්බා ඉතින් ස්කූල් බෑග්. ඉතින් නර්සරි ගෙනියන්න, ස්කූල් ගෙනියන්න බෑග් තිබ්බා. ඉතින් හැම එකම නම් ඉතින් මට ප්‍රයිස් බලා ගන්න බැරි වුණා, වීඩියෝ කරගන්නත් බැරි වුණා. ඉතින් සෙනග ඉන්නවා ඉතින් ටිකක් අමාරුයි. ඊට පස්සේ ඉතින් ඔය උතන දැන් ඔය හෑම් බෑග් එක වුණා 2250ක් වුණා. ඔය හෑම් බෑග් එක. ඊට පස්සේ තව ඔය පින්ක් කලර් එක වුණා. ඒකත් 2250ක් තමයි වුණේ. ඉතින් ඒ ප්‍රයිස් එකට තමයි ඉතින් තිබ්බේ. ඉතින් 1000 ගණන් වලට තිබ්බා. ඉතින් ඔය පර්ස් තිබ්බා. ඉතින් ඕගොල්ලොන්ට ඉතින් කොළඹ ආවට ඉන්නවා නම් ඉතින් ඇවිල්ලා බලලා ඉතින් ඕගොල්ලන්ට හිතෙනවා නම් මෙතනට આવොත් හොඳයි, මේ ගණන් සාධාරණයි කියලා ඉතින් ඇවිල්ලා බලලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඉතින් මෙතන තිබ්බ තව මේ බොයිස්ලා ඔය දාන සයිට් අර අපි දැන් ඉස්සරහ පැත්තට දාන්නේ බෑග්. ඉතින් පුතාට එකක් බැලුවා. ඉතින් ඒ බලපු එක නම් උනේ 1975ක්. ඕක නම් 990ක් වුණා. ඒතර ඔය දාගෙන ඉන්න එක 1375ක් තමයි උනේ. ඉතින් මම පෙන්නුවාට ඉතින් එයා නම් ගත්තේ නැහැ. ඕන් නැහැ කියලා කිව්වා. ඉතින් මං ගිහුවා බලලා එකක් ගන්න කියලා. ඉතින් එපයි කිව්වා. ඉතින් ඒ ගණන් වලට තමයි තිබ්බේ. ඉතින් ඕගොල්ලෝ තව බලාගෙන යන්න ඉස්සරහට. මම ලොකු බඩු ගොඩක් නම් ගත්තේ නැහැ. මං ගත්තේවත් ඕගොල්ලන්ට ගෙදර ගිහින් පෙන්නන්නම්. එතකන් ඕගොල්ලෝ ওই ටික බලන්න. ඔන්න ඉතින් මාත් ඉතින් තිබ්බ දෙක තුනක් try කරා. ඉතින් ওই ටිකයි පෙන්නුවේ. ඉතින් තෝරගන්න කියලා නම් ගොඩාක් දේ තිබ්බා. ඉතින් ගොඩක් ඩිසයින් තිබ්බා. ඉතින් මේ රෝස පාට දෙක අපරාධේ ගත්තේ නැත්තේ කියලා දැන් හිතෙනවා. ඒක ලස්සනයි. ඉතින් ලොකු දෙයක් ගත්තේ නැහැ. ඉතින් ගත්ත ටික
පේ කරන්න යනකොට ඔය එළියට එනකොටම එතන ඔය වගේ ටී-ෂර්ට්ස් දාලා තිබ්බා. ඉතින් රුපියල් 10ක් තමයි උනේ. ඉතින් මම පුතාගෙන් ඇහුවම එයා කිව්වා හා කියලා. ඉතින් ඔය ඉතින් අපි එකක් ගත්තා. ඒත් එක්කම එතන ඔය වගේ එළියට එන කට්ටියට ඉතින් shopping කරලා එනකොට මහන්සිනේ. එන කට්ටියට ඔය වගේ ඉතින් දාලා තිබ්බා කන්න ඒව ටිකක්. ඉතින් ඔය බබල් ටී එකක් ස්ට්‍රෝබෙරි එකක් කියලා තමයි තිබිති. අපි ඒක try කරා. ඉතින් රෝල්ස් පැටිස් ටිකකුත් කෑවා. ඉතින් බඩගිනි නිසා ඉතින් දැන් මේ අපි ගෙදර යන ගමන් ඉතින් දැන් මං ගෙදර ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ පෙන්නන්නේ මම මොනවද ගත්තේ කියලා. ඉතින් ලොකු දෙයක් ගත්තේ නැහැ ඇත්තටම. මේ අවුරුද්දේ එහෙම මං හිතාගෙනම ගියා ලොකු දෙයක් ගන්නෙ නැහැ කියලා. මොකද මට මීට වඩා වියදම් කරන්න දෙයක් තියනවා කියලා මගේ හිත දන්න නිසා මම මේකට ලොකු ගාණක් වියදම් කරන්න ගියේ නෑ. ඉතින් මේ තියෙන්නේ ඉතින් මම දෙවෙනියට ගත්තා පැන්සල් දාන්න මේ වගේ පර්ස් එකක්. ඉතින් ඒගොල්ලෝ ආසයිනේ. ඔය ඇවෙන්ජර්ස් කියලා ගහලා තිබ්බේ. ඉතින් ඒගොල්ලෝ ඔය වගේ වට ආස නිසා ඉතින් ඕක 490ක් වුණා. ඉතින් මම මේක ගත්තා දෙවෙනියට. ඉතින් තුන්වෙනි පුතාට ගත්තා මම යාර ලබුබු කියලා දැන් තියෙන්නේ. ඉතින් ඔය එන කාටුන් වලට ඉතින් ඒගොල්ලෝ ආස කරනවානේ පොඩි අයනේ. ඉතින් මං දෙවෙනියට අරක අරගෙන තුන්වෙනියට මේක ගත්තා. මොකද ඒගොල්ලෝ ගිනිච්චේ නැහැනේ. ඉතින් බේරෙන්නත් ඕනේනේ. ඉතින් මොනවාද අම්මා මට ගෙනාවේ කියලා අහනවනේ. ඉතින් ඒගොල්ලොන් එයාට තුන්වෙනියට මේ පර්ස් එක ගත්තා. ඊට පස්සේ මම ගත්තේ මට මගේ ෂූ එක තමයි මම පෙන්නන්න යන්නේ. ඉතින් ඊට කලින් මම මේ තුන් දෙනාටම මේ කුට්ටංග 3ක් ගත්තා. මීඩියම් එක වුණා 220ක් වුණා. ස්මෝල් එක වුණා 200 ගාන නම් මට මතක නෑ. මේක ලාර්ජ් එක වුණා 200 ගානක්. මට ගාන එච්චරටම ලොකුවට පැහැදිලි මදි. ඉතින් තුන් දෙනාට මේ ගත්තා. මේ දෙක තමයි මම ගත්තේ. ඉතින් මට හිතුණා ඉතින් මේ දෙක නැතුව මට අර රෝස පාට දෙක ගත්තා නම් හොඳයි කියලා. ඉතින් කමක් නැහැ මං ගාව මේ පාට එකක් නැහැ. ඉතින් මේක 990ක් තමයි උනේ. ඉතින් රුපියල් 10යිනේ. ඉතින් ඒ නිසා තමයි මම මේ දෙක ගත්තේ. ඊට පස්සේ ඉතින් අර අපි කිව්වේ එළියට එනකොට රුපියල් 10ට තිබ්බා කියලා. ඉතින් මේ ටී-ෂර්ට් එකක් පුතා ගත්තා. ඉතින් මේ ටික තමයි අපි ඉතින් ගත්තේ. විශේෂයෙන්ම මං ගියේ ඇත්තටම වීඩියෝ එකක් අරන් ඉන්න ඕන නිසා ඔයගොල්ලන්ට. අපි ඉතින් එන ගමන්ම පිටකොටුවටත් ගියා. පිටකොටුව පැත්තෙන් තමයි අපි ආවේ. ඉතින් එහෙම පිටකොටුවට ගිහිල්ලා පොඩිම එක්කෙනාට පැම්පස් ගන්න ඕන වුණා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ පැම්පස් වල ගණන්. ඉතින් මේක 2100ක් තමයි උනේ. අපිට පිටකොටුවෙන් හම්බුනේ. ඒක පැම්පස් තියෙන කඩයක්ම තමයි. මේ කෑලි 30ක්ම උනේ 1450ක්. ඉතින් ලොකු ලාභයක් තියෙනවා. ඉතින් ලාභයි. ඉතින් මම දැනට නම් එක පැක් එකක් තමයි ගත්තේ. ඊට පස්සේ මේ අපේ මහත්තයාගේ අයියාගේ දුවගේ චූටි දුවට තමා ගත්තේ. ඉතින් ඊට පස්සේ මම ඉතින් පොඩි කෙනාට තව ගත්තා කොණ්ඩ බූල් ටිකක්. ඉතින් බලන්න මේක කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මේක පිළිවෙලට යාගේ කොණ්ඩ බූල් ටික ඉතින් තියාගන්න පුළුවන්. කොණ්ඩ චුටි කටුත් තියෙනවා. ඉතින් හරි පිළිවෙලයි ඒක. ඉතින් මට ආසයි තුන යාට මේකක් ගන්න ඕනේ කියලා. ඉතින් මම ඒකකුත් ගත්තා. ඊට පස්සේ ඉතින් යාට ලිප්ස්ටික් එකකුයි කියුටෙක්ස් දෙකකුත් ගත්තා. ඉතින් ගෑනු ළමයි හරි ආසයිනේ ඔය වගේ දේවල් වලට. ඉතින් අපි පොඩි කාලේ ආසයිනේ. ඉතින් මට
චූටි ගෑනු ළමෙක් නැති නිසා ඉතින් එයා ආසයි කිව්ව නිසා ඉතින් එයාට මේක ගත්තා. ඉතින් මං ගිහින් එන්නම්. මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. ඉතින් ගිහින් එන්නම්. සුබ දවසක්.